හෙලෝ යාළුවනේ අද අපි යනවා දෙපාන්දරම ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි යනවා හෝර්න් ප්ලේන්ස් බලන්න. ඉතින් අපි ගෙදරින් ආවේ දෙපාන්දර 4:00 විතර. අපි ගමනාන්තේ පටන් ගත්තේ හැමදාම යනවා වගේ ගම්පහින්. එතකොට අපි යන්නේ ඔහිය හරහා. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි අපේ කට්ටියට. බලමු ඉස්සරහට. ගොඩක් කට්ටිය ඔහි යනවා මීදුම වැහෙන සීසන් එකට. මීදුමින් වැහිලා යන කාලෙට. හැබැයි අපි යන්නේ ඒකේ සුන්දරත්වය බලන්න විතරයි. ඒකින්ද මේ වීඩියෝ එක ඉස්සරහට වෙනස්ම වීඩියෝ එකක් වෙයි. ඔයාලට ඔහියට යනකම් හෝන් ප්ලේන්ස් වලට යනකම් මේ වීඩියෝ එකෙන් යන පාර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සරහට යන්න පාර නම් මාරම ලස්සනයි. තනි කරම පිස්සු. ඇත්තද බොරුද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහින්. අපි දැන් ඉන්නේ හල්දුම් මුල්ලේ. මේ එතන තියෙන view point එක. බලන්නකෝ. ඔයාලට පේනවා ඇති සමහර තැන්වල තද පාටට පේනවා. ඔය උඩව තියෙන වලාකුළු වල තනින් තන හෙවණැල්ල තියෙනවා. ඔන්න ඔතනක් තියෙනවා. බාන්නකො ලස්සන. අපි දැන් ඉන්නේ හපුතලේ. හපුතලේ කියන්නේ දවල් 12ට උනත් මීදුමින් වැහෙන පැත්තක්. මොකද්ද හේතුව දන්නේ නැහැ. හැබැයි අපිට ඒ chance එක නම් මිස් අපි මේ යන්නේ වැරදි පාරක. අපිට චූට්ටක් විතර පාර වැරදුනා. ටිකක් විතර උඩට ගියා. ගියාට පස්සේ අපි ආයෙ හරවගෙන ආවා. රන්න යන්න ඕනේ. ඔතනින් ඔය හන්දියෙන් උඩ පාරේ තමයි යන්න ඕනේ. ට්‍රැවලින් කියන්නේ නොදන්න තැනක් වුණත් හොයාගෙන යන එකට. අන්න එහෙමයි ට්‍රැවලර්ස්ලා. මං කලින් කිව්වනේ ඉස්සරහට යන්න තමා පාර ලස්සන වැඩි. ඔන්න දැන් තමා අපි තේට කන්න යන්නේ. අපි ගොඩක් වෙලා මෙතන හිටියේ නැහැ. ගොඩක් වෙලා කෑම කෑවේ නැහැ. ටක් ගාලා ආයෙ පිටත් වුණා. හේතුව අපි හොට් ප්ලේන්ස් වලට යද්දී දවල් වුණොත් අපිට ආයෙ එද්දි ආයෙදි පාන්දර වෙනවා. ඒ හේතුත් එක්ක අපි ටක් ගාලා කෑම ටික කාලා ඒ ගමන ආයෙ පටන් ගත්තා.
අපි දැන් ඉන්නේ ඔහියට යන පාරේ. ඔයාලා වීඩියෝස් වලින් දැකලා ඇති මේ පාර සම්පූර්ණයෙන් මීතුමින් වැහෙන වෙලාව. හැබැයි ඔයාලා මේ විදිහට දැකලා තියෙනවද දන්නේ? බලන්නකො ඉස්සරහට. මේක මාරම ලස්සනයි. ගොඩාක් වෙලාවට පාරේ හිටියේ අපි යන ටිකයි හරිම අඩු පිරිසක් හිටියේ. සැරින් සැරේ ෆෝන් එක දිහා බලනවා. හේතුව දෙපැත්ති ගස්වල අතු පාරට නැමිලා තියෙන්නේ. ඒත් එක්ක ෆෝන් එක වැදුනොත් ෆෝන් එක නැහැ ආයේ. මම කලින් කිව්වේ ගොඩක් වෙලාවට පාරේ හිටියේ මේ බයිසිකල් දෙක විතරයි. සෑහෙන අඩු පිරිසක් තමයි ඔය හරහා ඇවිල්ලා තිබ්බේ. මම හිතනවා මේක ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා. බලන්නකො ඉස්සරහට. මේ තියෙන්නේ ඔහිය රේල්වේ ස්ටේෂන් එක. ගොඩක් අය ආස යන්න ආස කරන ස්ටේෂන් එකක්. එළියෙන් තියලා කපලෙන් ගහනවා වගේ දින්නේ යන්නේ නැත්නම් දඩස් ගාලා. දැන් මම බැරි වෙච්ච පෙස්ට් එකට තව එකක් තියනවා කියලා. පිස්සුවක් හිටුවා කන්ටිනියු කරන්න එපා. බයිනවා. කිලෝමීටර් 100
ඊයකට වඩා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සෑහෙන අමාරුයි. කොන්දයි ඔක්කොම සෑහෙන්න අමාරුයි. බයිසිකලෙම ඇවිල්ලා. කොච්චර අමාරු තිබ්බත් අපි අපේ ගමන නම් අනිවාර්යෙන්ම යනවා. දැන් අපේ බයිසිකල් අත්දන්නෙත් නැති ගානට යන්නේ. මේ දැන් නවතින්න ඕනේ කී තමයි බයිසිකලේ යන්නේ. ඒකින්ද ඔයාලා ඉද්දී ඔයාලා බයිසිකලේ එනවා නම් ඉද්දී බයිසිකල් ටික හොඳට හදාගෙන එන්න. මග ඇවිල්ලා අමාරුවට එන්නේ නැතුව. ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට දාපුවම ආයෙ අදින්න යම කෙතුන ආයෙ ෆස්ට් එකට. අර මගේ සීන් එක ආවේ. ඔව්. අර මේ මගේ බයිසිකලේ සීන් එක ආවේ කොහෙද? USB එකේ අද්දක්ද නෑ. බහිද්දිද බලන්න මට මතක නෑ මාරේ. පිටවල පතනෙන් අද්දක්. දැන් තමා ටික ටික මීදුම එන්න පටන් ගත්තා. මේ මීදුම පහලක් තිබ්බනම් හිතා ගන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. කමක් නෑ. ආයෙ දවසක මං හිතනවා එන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඔයාලට ආයෙ වීඩියෝ එකක් මම ගේන්න. මේ ඇවිල්ලා කෑල්ල තරවුණා